ඉතින් මගේ අද vlog එක ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ. ඉතින් අද අපේ අයිස්ක්‍රීම් දවසේ තියෙන අද පොසොන් පොයේ දවස. වෙන ඇති මම ඔයගොල්ලන්ට පෝස්ට් එක පෙන්නන්නම්. යාළුවනේ මේ තියෙන අපේ අයිස්ක්‍රීම් දවසල ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති. හරි ඉතින් අපි අපේ දැන් දවසලේ වැඩ කටයුතු ටික බලන්න යමු. අපි වැඩ කටයුතු ටික කරන්න යමු. වැට ගහන්නත් ඕනේ. යාළුවනේ ඉතින් මේක නිකන් අයිස්ක්‍රීම් දවසල නෙමෙයි වෝෆල් කෝන් අයිස්ක්‍රීම් දවසක්. හරි ඉතින් අපි යමු. අපි දැන් දන්සල දෙන්නේ මෙන්න මේ තමයි පේනවා ඇති ඔයගොල්ලන්ට මේවා ගානවා ලස්සනට. ඉතින් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. යාළුවනේ දැන් වෙලාව 9:52යි ඔයගොල්ලන්ට පේනවා ඇති. ඉතින් අපේ දන්සල තියෙන්නේ 4ට පොසොන් පොයේ දවසේ 4ට. ඉතින් අපි වැඩ ටික කරන් යනවා ලස්සනට. අපි සෙට්ටමු ඉස්සරහ කොටසේ. ඔන්න යාළුවනේ ඔයගොල්ලෝ පේනවා ඇති මම කොටාගෙන යනවා. අතන අපිට හිටවලා තියෙන්නේ මෙහෙම තමයි. ඉතින් අපේ වැඩ කරන්නේ අපි දන්සලේ වැඩ ටික මෙහෙම තමයි ගන්නෙ. ඉතින් අපි ඉස්සරහ වීඩියෝ වලින් අම්බෙමු ඔයගොල්ලෝ ඔක්කොම ගෙනා දන්සල් යමු. ඉතින් යෝ මොකද වෙන්නේ? ආහා කොටනවානේ. මොකද වෙන්නේ කියලා අහලා වැඩක් නැහැ නේ. යාළුවනේ මේ තියෙන අපේ අයිස්ක්‍රීම් ෆ්‍රිජ් එක. දැන්ට බැරල් 3යි තියෙන කට්ටියක් ආධාර කරපුවා. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඉතින් යාළුවනේ අපි අනිත් අයිස්ක්‍රීම් ටිකත් ගෙන්නනවා. මම ඒ වෙලාවට පෙන්නන්නම්. ඉතින් අපේ වැටේ වැඩේ යනවා හැමම පෙන්නන්නම් එක පොඩ්ඩක් ඔයගොල්ලන්ට. මේ තියන්නේ අපේ දන්සලේ වැඩ කටයුතු ටික කපනවා. ඉතින් අර වැටට මේව ගහන්න බෑ. වැට මාර ඒවා කපාගෙන යනවා. කපලා ඉවරයි. ඒකත් කපලා ඉවරයි. ඔයගොල්ලන්ට කියන්න බැරුණා මේ ප්‍රදේශවාසී කට්ටියගේ ආධාර ඇතුව කරන වැඩක් මේක. මේ දන්සල ඉතින් අපි මෙහෙම තමයි දන්සල කරන් යන්නේ. යාළුවනේ අපි මේ ගේට්ටුව සුද්ධ කරනවා. ඉතින් ලස්සනට තියෙන්න අපයි. කුණු පොඩක් තිබ්බා. ඒක පොඩ්ඩක් මේ හොදලා දානවා. බට්ටෙත් අරගෙන ඔක්කොම අරගෙන මාදිනවයි ඔක්කොම කරනවා අපි. පේනවා ඇති ඔයගොල්ලෝ බලන්න. ඔන්න ඉතින් අපේ අයිස්ක්‍රීම් ටිකත් ඔන්න ඔය විදියට ආවා. පේනවා ඇති අපි චොකලට් එකෙන් තමයි ඉතින් වැඩියෙන් ටිකක් ගෙන්නුවේ. අයිස්ක්‍රීම් බාගෙන යනවා අපේ යාළුවෝ ටික. යාළුවනේ අපි වෝෆල් කෝන් දෙන්නේ. මම ඔයගොල්ලන්ට වෝෆල් කෝන් එක පෙන්නන්නම්. ඔයගොල්ලෝ දැකලත් ඇති. අර අපි 150 160 අයිස්ක්‍රීම් ගද්දී තියෙන ඒ කෝන් එක අපි අරගෙන කෝන් එක අයිස්ක්‍රීම් දාලා දෙනවා. අපි චොකලට්ුයි ස්ට්‍රෝබරි වැනිලා කියන තුනෙන්ම අපි ගෙන්නුවා. ඒ කියන්නේ අපි චොකලට්ුයි ස්ට්‍රෝබරි ගෙන්නුවා. ඒගොල්ලෝ අපිට මේ වැනිලා 3ක් මේ පෙට්ටි 3ක් ෆ්‍රී දුන්නා. ඉතින් ඔන්න ඒ ආකාරයට අරගෙන යනවා. ඔය තියෙන අපේ ෆ්‍රිජ් එකේ ඉතින් යාළුවනේ ඕකට දාගෙන යනවා අපේ සෙට් එකේදී. ඔන්න ඒ අයියා ලොකු උදව්වක් දුන්නා. ඔන්න ඔය ආකාරයට දාගෙන යනවා. ඔයගොල්ලෝ බලන්න. ඔයගොල්ලන්ට බලන්න තමයි මන් දාන්නේ. යාළුවනේ මගේ channel එක subscribe කරලා පොඩි උදව්වක් දෙන්න. like පාරකුත් දාලා comment එකක් දාන්න. හිතේ තියෙන දේ comment එකක් දාන්න. එක දිගට ඉතින් අපි බාවා යන එක අපි ඉතුරු ටික බාලා ඉවර වෙනකන් අරගෙන අපි ඒක වහනවා. එක දිගට බාගෙන යනවා. ඕගොල්ලෝ බලන්න මේක. ඔය තියෙන්නේ ඒගොල්ලෝ අපිට ෆ්‍රී දුන්න ලීටර් 4 තුන. ඔන්න ඔය විදිහට ඒ තුනක් බාගත්තා. අපේ වැඩ යන්නේ මෙන්න මේ විදිහටයි. ඔන්න ඔකත් ඉක්මනට දාගන්න ඕන. නැත්තම් වැඩි ෆ්‍රිජ් වල තිබ්බොත් අයිස්ක්‍රීම් දිය වුණොත්
ඒකයි ඒකින්ද අපි ඉක්මනට දාගන්නවා. සමාවෙන්න ඉතින් යාළුවනේ මේ බ්ලොග් එක ගේන පොඩ්ඩක් පරක්කු වුණා. ඔයගොල්ලන්ට දාන්න ටික කාලයක් ගියා මේක දාන්න සමාවෙන්න ඒකට. ඉතින් ඔය තියෙන අපේ ස්ට්‍රෝබරි බැරල් ටික ඔන්න ඔය ටිකත් එන්නේ ආකාරයට බාගත්තා. අපේ අයිස්ක්‍රීම් ටිකක් ඉතුරුන අපි අනාථ නිවාසකටත් ඒ ටිකක් දුන්නා. ඔය ඉතින් අවසාන බැරල් ටික බාගෙන යන්නේ. අවසාන බැරල් එක දැම්ම ඔන්න උස්සන් යනවා. ඉතින් අපි උස්සන් ගිහිල්ලා ඔන්න ඔය ආකාරයට දැම්මා. අන්තිම බැරල් ටික අපි ටිෂු ගෙනාව ඒවත් පෙන්නන්නම්. ඔය තියෙන්නේ ඒවත් ගෙනාවා. අපි ඔන්න ඔය විදිහට වැඩේ යන්නේ. ඔන්න ඔය විදිහටයි අපේ සල්ලි දුන්නේ. ඔයගොල්ලන්ට මං දැන් කෝන් එක පෙන්නන්නම්. ඔය තියෙන්නේ ඉතින් වෝෆල් කෝන් එක ඔයගොල්ලෝ දැකලා තියෙනවා ඇති. ඕකට තමයි අයිස්ක්‍රීම් දාලා තින්නේ. ඔව් අපේ දන්සලේ වැටත් හදලා ඉවරයි. මම ඔයගොල්ලන්ට පෙන්නන්නයි ඉතින් යාළුවනේ. ඉතින් යාළුවනේ දන්සලේ ඔක්කොම වැඩ ටික ඉවරලා තියෙන්නේ. අපිට තියෙන්නේ දැන් දන්සල කරන්න විතරයි. ඔක්කොම ලෑස්ති කරලා තියෙන්නේ අපි කරන්න ඕන කරන ඒවා. වැටත් ඇද ඔක්කොම හැදුවා. ඉතින් දැන් ගෙදර ගිහිල්ලා ඇඳුමක් දාගෙන ඇඟ හොදලා ඇඳුමක් දාගෙන එන්න ඕනේ. අපේ ගෙදර නෙමෙයි තියෙන්නේ මේ අපේ යාළුවෙක් ගෙදර තියෙන්නේ. ඒකින්ද මම ගිහිල්ලා ඇවිල්ලා ඔයගොල්ලොත් එක්ක සෙට් වෙන්න. ඔය ඉතින් යාළුවනේ ඇඳුම් මාරු කරන ඇඟ හොදන ඇඳුම් මාරු කරගෙන මේ යන ගමන් ඉන්නේ හෙට. හරි අපි ගිහිල්ලා හම්බෙමු. දැන් 3:00ට විතර ඔව් 3:24යි යාළුවනේ වෙලාව. 4ට අපේ දන්සල තියෙනවා. අපි දන්සලින්ම සෙට් වෙමු. ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ට මට කියන්න අමතකුණා. දැන් දන්සල සොන්ස් දාන හින්දා YouTube එකේ තියෙන සොන්ස් දාන හින්දා මට මේ ඩබ් ගන්න වෙයි මේ සවුන්ඩ් අයින් කරලා ඒකට සමා වෙන්න. හරි ඉතින් අපි වීඩියෝ එක බලමු කොහොම හරි. යමු අපි. හරි කියන්නේ දන්සලෙන් සෙට් වෙමු අපි. අපේ දන්සල මෙසේ පටන් ගත්තා. පේනවා ඉතින් පොලිම හැදුන සට ගාලා. සමා වෙන්න යාළුවනේ දන්සලේ වැඩි වීඩියෝ ගන්න බැරි වුණා. ඔන්න ඉතින් මමත් අයිස්ක්‍රීමක් කන ගමන්ම වැඩේ බලනවා කොහොම. ඉතින් යාළුවනේ ඔය අපේ අන්තිම ටික යන්නේ අයිස්ක්‍රීම් කෝන් උත් ඉවරයි. කට්ටියත් අඩු වුණා. සාමාන්‍යයෙන් පැයක් විතර තිබ්බා. අවසාන කට්ටිය ඔය යන්නේ ටික පේනවා ඇති. කට්ටියත් අඩු වුණා. අවසාන කට්ටිය ඔය අපි මෙහෙම වැඩ කරන් ගියා. පේනවා ඇති. ඉතින් අපි ඔහොම කරන් යනවා. අවසාන කට්ටිය සට ගාලා කරන් ගියා. වැඩේ උනේ යාළුවනේ අපේ කෝන් ඉවර වුණා. කෝන් 1000යි ගෙන්නුවේ. ඉතින් යාළුවනේ ගේට්වත් ඇහුවා. මට කියන්න බැරි වුණා බැස්ස හින්දා අපි දන්සල ඇතුළට ගත්තා. ඒකයි උනේ. ඉතින් යාළුවනේ අද වීඩියෝ කරයි වෙන දවසක ඉතින් ආයෙත් හම්බෙමු. අද ගිහින් එන්නම්. බයි බයි.